Hi guys, welcome to the CK Food Chain di Machana. Surusurak gaya sikar di Machana gyalti ne. Tawa super nusre video ki di Machana wala danna mange ham video ma supiri di Machana gyalti ne. Wala maging godak kai di mata website jada habu. Iding හැමෝම අහන දෙයක් තමයි මචං කමෙන්ට් පවා දාලා අයියේ හෙඩ්ෂොට් අදින්නේ නැහැ මොකද කරන්නේ ඉතින් මචං ඔයාලට මේ හිතන විදිහට මචං හෙඩ්ෂොට් ගහන්න බෑ හරිද හෙඩ්ෂොට් ගහන්න මචං ඔයාලට තියෙන්න ඕනේ හැකියාව හරිද ඉතින් මචං ඔයාලට ඒ හැකියාවක් නැති අය ඉතින් කරන්න තියෙන සුපිරිම දෙයක් තමයි ඉතින් මම කියලා තියෙන්නේ ඉතින් මචං ඉස්සරහට වීඩියෝ එක මම කියන්නම් ඉතින් මචං මට හරියට මේ දවස්වල ගරහනවා මචං කට්ටි ඉතින් හරි දුකයි ඉතින් කරන්න දෙයක් නැහැ ඉතින් උන් ගරහ හිටපුවා ඒ නාකි හරි මට කරදරය හැරද කරන්න දෙයක් නැහැ ඉතින් කවන්නේ ඉතින් ජීවගේ හැටි මචං හරිද ඒ විදිහට අපිට කරන්න දෙයක් නැහැ ඉතින් මචං අපි ගැම්මට සබ්ස්ක්‍රයිබ් පාරක් දාගෙන සබ්ස්ක්‍රයිබ් ළඟදීම අපි යන් සබ්ස්ක්‍රයිබ් 10000ට ඉතින් මම 10000ක් ගාමු එහෙනම් බොයිස් අපි යමුදගෙන ආපු වීඩියෝ එකට හරි මචං ඉතින් ඔයාලට කරන්න තියෙන දේවල් මම ගැම්මට කියන්නම් ඉතින් මචං බලමු ඉතින් ලස්සන කිට් එකක් දාගමු ඉස්සෙල්ලා හරිද මචං හෙඩ්ෂොට් ගන්න ලස්සන කිට් එකක් තියෙනවා හරිද ඉතින් මචං ඔන්න අපේ මදුව කොල්ලේ account එක තමයි අද තින්නේ ඉතින් පොරමට account එක දුන්නේ ඉතින් දන්නව නෑ කිට් 1000 තියෙනවා මචං 54ක් හරිද කිට් 1054ක් තියෙන account එකේ දැන් අපි දාගමු මචං සක්කුර ඔළුව දාලා සීසන් මෙන්න මේ මචං ඔයාලට මේ පෙන්වන්න ගත්තේ හරිද ඔයාලගේ මේ කාගේ හැරි ළඟ මචං මෙන්න මේ ජර්සිය තියෙනවා නම් කියන්න බෑ මෙන්න මේ ජර්සිය මේ මචං මාස්ටර් කලෙක්ෂන් මේ ජර්සිය හරිද ඔයාලා ළඟ තියෙනවා නම් බලන්න මම පොඩ්ඩක් කරේ වීඩියෝ එකෙන් කිව්වේ හරිද හරි මචං ඉතින් අපි මේ කිට් එක දාගෙන බලමු හරිද ඉතින් මේ පැත්තෙන් ඉස්සෙල්ලා මචං ඔයාලට මචං මෙහෙම හෙඩ්ෂොට් ගහන්න ඔයාලා නිකන් ඇප් දාගෙන අනම්මනම් කරන් මචං නිකන් කවුන්ට් එක විනාශ කරගන්න එපා හරිද ඉතින් ගොඩක් ඔය පොඩි ළමයි කියන මචං මේ කොල්ලෝ හැම පොඩි කොල්ලෝ හැම මල්ල අලුතෙන් ගේම් එකට ආවම කරන්නේ මේ දාගන්නවා මචං මොකක් හරි පැනල් ගූ කෑල්ලක් ඒක දාගෙන නිකන් කවුන්ට් එක මේ හුණයක් කරගන්නවා හරිද ඉතින් එහෙම කරගන්න ඕනේ නැහැ මචං ඔයාලට මෙන්න මේ දේවල් ටික හරියට කරගත්තා හරිද ඉතින් මචං ඔයාලා මේ විදිහට සෙන්සිටිවිටි වලට යන්න ඕනේ ඊට පස්සේ මචං ඔයාලා මෙන්න මේ විදිහට මම මේ කියන ටික මේ විදිහට හදාගන්න හරිද ඉතින් මචං ඔයාලට මචං 4GB වලින්වත් උඩ ෆෝන් එකක් තියෙනවා විතරක් අනිවාර්යෙන් මේ වීඩියෝ එක බලන්න නැත්තම් බලන්න එපා හරිද ඔයාලා මචං මේ ඔය 2GB 3GB වලට නම් මට කියන්න බෑ මොකද ඒවයි ගේම් ගන්න අමාරුයි දැන් මචං මේ ගේම් එකේ තියෙන තත්ත්වයත් එක්ක හරිද ඉතින් ඔයාලා මෙන්න මේ සෙන්සිටිවිටි එක මේ විදිහට හදා ගන්න ඕනේ. ඉතින් මචං ජෙනරල් එක 120ක් ඒ වගේම රෙඩ් ඩොට් එක 185ක් ඒ වගේම 2 ස්කෝප් එක 185ක් ඒ වගේම 4 ස්කෝප් එක 170ක් ස්නයිපර් ස්කෝප් එක 150ක් ඒ වගේම ෆ්‍රී කැම් බටන් එක අම්මට කවුද බං ස්නයිපර් ස්කෝප් එක එච්චර දැම්මේ සෝරි 86ක් ඒ වගේම ෆ්‍රී කැම් බටන් එක බිඳුවක් තියාගන්න ඕනේ. ඉතින් මචං ඒක තමයි අපේ හෙඩ්ෂොට් ගැසීමේ ප්‍රධාන අඩි තාලම. ඉතින් මචං මෙන්න මේ පුළුවන් නම් මේක ඩිෆෝල්ට් දාන්තුව හයි දාලා තියාගන්න. ඊට පස්සේ මචං ඔයාලා මේ විදිහට කස්ටම් හබ් එකට ගියාට පස්සේ හරියට කස්ටම් හඩ් එක සෝරි හබ් එක නෙමෙයි මට පොඩ්ඩක් හබ් එකයි මේ දවස්වල හබ් එකත් එක්ක කැමසිට වැඩි ඒ නිසා මචං හබ් එක කියලා කියුනේ. ඉතින් මචං මෙන්න මේ ඔයාලා සෙටින් හදා ගන්න ඕනේ. ඉතින් ඔයාලට මම පෙන්නන්නම් ඔයාලා බලා ගන්න මචං. ඔයාලා කස්ටම් හබ් එක ඉතින් ඔයාලට මචං මම මේ කෝඩ් එක මෙතනින් දාලා තියන්නම්. ඉතින් ඔයාලට මෙන්න මේ කෝඩ් එක මචං කොහොම මේ කෝඩ් එක ආවේ ඉතින් හරිද මෙන්න මේ කෝඩ් එක මචං ඔයාලා බලාගෙන ගහගන්න හරි මම ඒක කොපි කරන් තියෙන මෙන්න මේක ඉතින් මම ඒක ඔයාලට මචං පළවෙනි කමෙන්ට් එකේ දාලා තියන්නම් අන්න ඒක කරගන්න හරිද ඒක හදාගෙන ඊට පස්සේ මචං ඔයාලා මේ විදිහට ට්‍රේනින් යන්න අඩෝ මගේ ට්‍රේනින් ඩවුන්ලෝඩ් නැහැ හරි මචං ඉතින් මේ විදිහට ඔයාලා මම මේ කියන දේවල් ටික ස්ටෙප් බයි ස්ටෙප් කරන්න ඕනේ ඊට පස්සේ තමයි මචං ඔයාලට හරියට හෙඩ්ෂොට් ගැසීමේ හැකියාව මචං පහළ වෙන්නේ හරි ඉතින් මචං මේ විදිහට ගිහිල්ලා ඔයාලා ඉස්සෙල්ලාම ගන්න මචං මෙතනින් ඩබල් ෂොටියක් හරි ඊට පස්සේ මචං ඔයාලා නිකන් ගන්න මචං කොයිද මම පිස්ටන් එක මේක වෙනස් කරලා ඇරලා මචං මේකට හරි ට්‍රේනින් ග්‍රවුන්ඩ් එකට තරලා තියෙන කරින කවන්න නැහැ ඉතින් උගෙන ගේම් එක උන් ඕන දෙයක් කරගත්තා අපිට දාලා නැහැ ගන්න එකෙන්නේ නැහැ නේද අපිට හරි හරියට හරිද මචං පින් එක නෑ මම මට ට්‍රේනින් ග්‍රවුන්ඩ් ගියාම ඉතින් මචං ඔයාලා මම මේ කියන විදිහටම කරන්න හරිද ඉතින් මචං ඔයාලා ඉස්සෙල්ලාම ස්ටෙප් බයි ස්ටෙප් මේ විදිහට කරන්න හරිද ඔයාලා මචං හැම වෙලාවෙම මේ ගන් එක අතර ගන්නකොට මචං මෙන්න මේ උඩ ගන් ස්විච් එක හරිද මේක කරන්න හරිද ඊට පස්සේ මචං ඔයාලා මෙන්න මෙහෙම දුවන ගමන් මචං මම මේ අංක දාපු පිළිවෙල කරන්නේ මෙහෙම දුවන ගමන් ජම්ප් බටන් එක ඔබට මේ පැත්තේ හැරෙන්න හැම වෙලාවෙම හරිද හෙඩ්ෂොට් එකක් ගන්නකොට මේ පැත්තේ හැරෙන්න හැම වෙලාවෙම හරිද මෙහෙම කළා
මෙහෙම අර දැක්කනේ මචං. ඒක එතකොට සුපිරියට වදිනවා හරිද? මෙහෙම එන ගමන් මෙහෙම හරිද? අර වදින්න නැති අවස්ථාවක් තියෙනවා මචං හරිද? හැම වෙලාවෙම වදින්නෙත් නෑ අර හැටි. දැන් ඔය ඩබල් ෂොටි පාරක් එහෙම ගහනවා මචං. අර ළඟනේ රෂ් කරන්නේ. එතකොට මෙහෙම කරා මෙහෙම හරිද? ගන් ස්විච් එකෙන් හැම වෙලාවෙම මාරු ගන්න පුරුදු වෙන්න මචං. එතකොට මේ සුපිරියට හෙඩ් ෂොට් එක යනවා හරිද? දැක්කනේ? මෙහෙම වෙලාවෙම මෙහෙම මෙන්න මෙහෙම ආවා. මෙහෙම ආවා. හරිද? මම අර ඔයාලට ගන් ස්විච් එක කියලා දෙන්නේ. මෙහෙම කරාම සුපිරියට වදිනවා මචං දැක්කනේ? හරිද? අන්න බලන්න. ඔන්න බලහන් මචං සුපිරියට වදිනවා හරිද? මේ ඒකේ වුණත් එහෙමයි හරිද? මේව ළඟ ගිහිල්ලා උඩට ඇද්දාම මචං සුපිරියට වදිනවා පේනවනේ. එතකොට මචං අර ඔයාලා නිකන් බොරුවට ඇප් ගන්නවට වඩා මේක ලේසි නැද්ද කියන්නේ ඔය account එකත් බෑන් එතකොට මේ වගේ මචං මේ ලේසියම ඔයාලට හෙඩ්ෂොට් ගහ ගන්න පුළුවන් මේ ක්‍රමයට හරිද? ඉතින් මචං ඕක තමයි ඔයාලට කියලා දෙන්න ඕනුනේ මට විශේෂයෙන්ම. ඉතින් මචං ලොබි එකට යම් පොඩි දෙයක් කියන්න තියෙනවා මචං. ඉතින් ඔයාලට ඒක ලොකු දෙයක් වෙයි. ඉතින් ඒක ඔයාලට ලොකු දෙයක් නෙවෙයි මචං. ඒක මට ලොකු දෙයක්. ඉතින් ඒකත් අනිවාර්යෙන් ඔයාලට ලොබි එකේදී කියන්න අපි එහෙනම් යමු ලොබි එකට. හරි මචං ඉතින් අපේ subscribe 10000 වදින ඉතින් තව subscribe 1500ක් වගේ පොඩි ගානක් තමයි ඉතින් ඕනේ. අනිවාර්යෙන් බලන කට්ටිය subscribe පාරක් දාන්න ඉතින් මේ දවස්වල ඉතින් මට haters-ලා වැඩි මචං. ඉතින් ඔයාලට ඒක කියන්නත් ඕනේ මට මම community post එකම දාන ඒවට මට ගොඩක් අය අහනවා මොකද මේ සීකර් ප්‍රචණ්ඩකාරී වෙලා කියලා. ඉතින් මචං ප්‍රචණ්ඩකාරී වෙන දේවල් තමයි මේ දවස්වල වෙන්නේ. ඒ නිසා තමයි ඉතින් ප්‍රචණ්ඩකාරී වෙලා තියෙන්නේ. ඉතින් ඒක කියන්නත් ඕනේ. ඉතින් channel එකට report ගන්න කට්ටියට ඉතින් ඒකෙන්ම thank you ඒක කියන්නත් ඕනේ. ඉතින් මචං තව එකෙක් දියුණුවට බලන් ඉන්න බැරි උන්ට ඉතින් ඒකෙන්ම රෙස්පෙක්ට් මචං. ඒ වගේ උන්ට මල් තියලා සම්මානයක් රත් කරලා බන්න ඕනේ ඉතින් කටේ. ඉතින් අනිවාර්යෙන් මචං වීඩියෝ බලන කට්ටිය අනිවාර්යෙන් report එකක් ගහන්න. මොකද ඉතින් channel එක නැති වෙලාම යන්නේ. ඉතින් thank you මචං report ගන්න set එකට. එහෙනම් boys අවන් අතර වීඩියෝ එක end කරනවා. ඉතින් බලපු හැමෝටම thank you. ඉතින් මචං මං කිව්වා විදියට ඔයාලා setting ටික හදාගන්න පල්ලා. ඉතින් පළවෙනි comment එකේ දාලා තියෙනවා මචං setting ටික එහෙම. එහෙනම් boys මම අද්දර ගිහින් එන්නම් මම ඔයාලගේ Seeker